හිතෝපදේශ 20 මද්යපානය කේලම් කරුවෙකි. සුරාපානය කලහකරුවෙකි. බීමත්කමින් මුලා වෙන්නා මෝඩයෙකි. රාජකෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරුය. රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවා ගනී. ඕනෑම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකිය. ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි. නියම කන්නේදී වැපරීමට අලසවන ගොවියාට කපන කාලයේදී අස්වැන්නක් නැත. මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනිය. නැනනුවණ ඇති අය එය ඇද ගනිති. සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝය. එහෙත් සැබෑ විශ්වාසී කෙනෙකු සෙවීම කළුනික සෙවීමකි. සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝය. සිහසුන් නරා නඩු අසන රජෙක් සිය නැනසින් හරි වැරදි විසඳයි. මාගේ සිත පිරිසිදුය. මාගේ පව් සේදී ඇතැයි කිය හැකි කෙනෙක් මෙලව ඇද්ද? දෙයාකාර තරාදිද දෙයාකාර කලන් පඩිද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි. ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළිවේ. එයින් ඔහුගේ අවංකකමද පිරිසිදුකමද දැනගත හැකිය. ඇසීමට කනද බැලීමට ඇසද යන දෙකම මැව්වේ සමිධානෝය. නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවිදිව සිටියොත් කුසපුරා කෑම ඇත. පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළඳාට දොස් නගයි. එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි. ලොවෙහි රන්මුතු කොතරම් මැතත් නැනවත් කියමන දුර්ලභ මැණිකකි. අමුත්තෙකුට ඇපවන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න. එය ඔහුගේ අත්තිකාරම මෙන් තබා ගන්න. සොරාගත් කෑම කටට රසය. එහෙත් පසුව එය කටේ පස් මෙන්ය. හොඳ අවවාද ඇති විට ඔබ සඵල වනු ඇත. ඔබට සඵලය ඇත. සියුම් සැලසුම් නැතිව රණබිමට නොයන්න. වාචාලයා රහස් එළිදරව් කරයි. දොඩමළු අයගෙන් ඈත් වන්න. පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගණඳුරේ නිවී යන පහනක් වැනිය. මුලදී වහා ගොඩනගන සම්පතින් අන්තිමේදී වැඩි සෙතක් නැත. නපුරට නපුර කරමි නොකියන්න. සමිඳුන් කරේ විශ්වාසය තබන්න. එතුමානෝ නුඹ සුරකින සේක. දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි. හොර තරාදී සුදුසු නැත. මිනිසෙකුගේ ගමන් මඟ සමිධානෝ මෙහෙයවන සේක. එසේනම් යමෙකුට තමා ගිය මඟ තේරුම් ගත හැකිද? බාරයක් වෙන්න පෙර සිතා බලන්න. බාර වීමෙන් පසු ලතවීමෙන් පළක් නැත. නැනවත් නිරිදා වරදකරුවන් සොයා බලා දයා විරහිතව දැඩි දඬුවම් දෙයි. මිනිසාගේ හෘද සාක්ෂිය සමිධානන් දැල් වූ පහනකි. එයින් ඔහුගේම මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි. කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි. දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි. යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ. වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ. වැරදි මග හරි මග කර ගැනීමට නම් ඇතැම් විට දුක්බර අත්දැකීම් අවශ්‍ය වේ.